කංචිපාන පිටින් යවා නීතියෙන් පනින්න හැදූ ඩෑන්ගේ ඝාතකයින් මෙන්න. ඩෑන් ප්‍රියසාද් පසුගිය 22 වෙනිදා රාත්‍රියේ ඝාතනයට ලක්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ට ඇඟිල්ල දිගු වුණා. ඇතමින් කිව්වේ වර්තමාන ආණ්ඩුව විවේචනය කරමින් වීඩියෝ දැමූ නිසා ඝාතනය රජයේ කොන්තරත්තුවක් බවයි. තවත් අය රාජපක්ෂ පාර්ශවයට චෝදනා එල්ල කළා. පාතාල නායකයින්ට එරෙහිව විරෝධතා පැවැත්වූ නිසා කංජිපාන ඉම්රාන්, දෙමටකොඩ චමින්ද, බටුවත්තේ චාමර වැන්නන් මේ පසුපසව සිටින බව කියවුණා. එහෙත් දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ඩෑන්ගේ බිරිඳගේ නැගණියක සම්බන්ධ පාතාල පවුල විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඩෑන් මියගියේ වැල්ලම්පිටියේ ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ 6 වෙනි මහලේ පිහිටි සිය බිරිඳගේ සහෝදරිය පදිංචි නිවසේ සංවිධානය කර තිබූ සාදයකට සහභාගී වෙමින් සිටියදී එම නිවසට පැමිණි නාදුරන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් පසු බරපතල තුවාල ලැබූ ඩෑන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගියා. 39 වන වියේ පසු ඩෑන් ප්‍රියසාද් තිදරුපියෙකි. වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පෙර සාදයේ සිටි අයෙක් පිට වී ගොස් තිබූ බවට සිදු කරන ලද පොලිස් විමර්ශන මගින් අනාවරණය වුණා. එම පුද්ගලයා පිටව ගොස් මද වේලාවකට පසු මහල් 12කින් සමන්විත එම නිවාස සංකීර්ණයේ 6 වෙනි මහල දක්වා පඩිපෙළ භාවිතා කරමින් වෙඩිකරුවන් දෙදෙනෙකු පැමිණ ඝාතනය සිදු කර තිබුණා. ඉන් එක් අයෙක් මුඛාවරණයක් පැළඳ සිටි අතර අනෙක් පුද්ගලයා හිස්සාවරණයක් පැළඳ දුරකථන ඇමතුමක සිට තිබෙනවා. අනතුරුව අදාළ ස්ථානයට ගිය වෙඩිකරුවන් ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාර 7ක් පමණ එල්ල කර තිබුණා. ඉන් වෙඩි ප්‍රහාර 4ක්ම ඩෑන් ප්‍රියසාද්ගේ පපුව හා උදර ප්‍රදේශයට වැදී තිබුණා. තප්පර 50ක පමණ කාලයක් තුලදී පිස්තෝල අවියෙන් මෙම වෙඩි තැබීම සිදු කර වෙඩිකරුවන් දෙදෙනා පිය ගැට පෙළ ඔස්සේ පැන ගොස් තිබුණා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය එහි ප්‍රධාන සැකකරු බව කියන වෙඩිකරු අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මෙම සැකකරු ඩෑන් ඝාතනයට පාතාල සම්බන්ධයක් සහ පුද්ගලික වෛරක්කාර පියපුතු සම්බන්ධයක් ගැන තොරතුරු හෙළි කළා. මෙම අපරාධයට පියපුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු මුල සිටම හෙළි වී තිබුණා. මෙම පියපුතු දෙදෙනා බන්දුල පියල් සහ මාධව සුදර්ශන යන දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඝාතනයට ලක් වූ ඩෑන් ප්‍රියසාද්ගේ බාල සහෝදරයා වන තිරින ප්‍රසාද් කුමාර 2022 වසරේ ජූලි මස 25 වෙනිදා වැල්ලම්පිටිය ගුවන් පාලම යටදී කපා කොටා ඝාතනය කළ අතර එම අපරාධයට අදාළ සැකකරුවන් කොළඹ අපරාධ කොට්ටාශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ මාස 6කට පසුවයි. වැල්ලම්පිටිය පොලිසිය එම සිද්ධියට අදාළ නොවන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණත් ඔවුන් සැබෑ සැකකරුවන් නොවීම මත වැඩිදුර විමර්ශන එවක පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් කොළඹ අපරාධ කොට්ටාශය වෙත බාර දී තිබුණා. මේ අනුව කොළඹ අපරාධ කොට්ටාශයේ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක ඝාතනයේ සැබෑ අපරාධකරුවන් වූ මෙම පියපුතු දෙදෙනා 2023 වසරේ ජනවාරි මාස අවසානයේ
අත්අඩංගුවට ගැනීමට සමත් වූයේ ඝාතනයට යොදාගත් ආයුධ සමගයි. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ මාධව සුදර්ශන පුතා අත්අඩංගුවට ගත් අතර ඔහු දෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ නැගණියකගේ සැමියායි. එහෙත් මෙම දෙමස්සිනාලා නයි පොළොන් වෛරයකින් පසුව ඇත්තේ දෙපාර්ශවය අතර මුල් කාලයේ සිට ඇති වූ ආරවුලක් නිසාවයි. මාධව සුදර්ශන නැමැත්තාගේ පියාවන බන්දුල පියල් නැමැත්තා ඔහුගේ සහෝදරයකු වන රෝහිත නැමැත්තාගේ පුත් දුලංජන නැමැත්තාත් දුලංජනගේ මිතුරෙකු වන ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක විදායක නිලධාරියෙකුද ඩෑන්ගේ සහෝදරයා ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන තිබුණා. මෙම පවුලේ පියා බන්දුල පියල් නොහොත් මීතොට මුල්ලේ බන්දු නැමැත්තා මිනිමැරුම් 7කම වග උත්තරකරුවන බව පොලිස් විමර්ශන මගින් හෙළි වී තිබුණා. මොවුන්ගේ ඉලක්කය ඩෑන් ප්‍රියසාද් වුවත් ඔහු වටා ඇති දේශපාලන හා සිවිල් සංවිධාන නිසා එම උත්සාහය අතහැරී තිබූ බවත් ඩෑන්ට රිදවීමේ අරමුණෙන් සොයුරු ප්‍රකාශ්ට පහරදී කකුල් කඩා දැමීමට පමණක් සැලසුම් කළත් අවසානයේ කපා කොටා ඝාතනය කිරීමට සිදු වූ බවත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ පවසා තිබුණා. පසුගිය 20 වැනිදා අවුරුදු උත්සවයකදී තම සහෝදරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව මාධව සුදර්ශන නැමැත්තාත් ඔහුගේ පියාවන මීතොට මුල්ලේ බන්දු නැමැත්තාත් ඩෑන් ප්‍රියසාද්ට හමු වී ඇති අතර එහිදී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදු වී තිබුණා. එම අවස්ථාවේදී ඩෑන් ප්‍රියසාද් විසින් අදාළ පාර්ශවයේ තීරෝධ රථයකට පහර දී තිබුණා. මෙදින මීතොට මුල්ලේ බන්දු නැමැත්තා සහ මාධව නැමැත්තා ඩෑන් ප්‍රියසාද්ට උඹේ බෙල්ල කපලා අරන් යනවා යනුවෙන් තර්ජනය කර තිබෙන බවටද අනාවරණය වී තිබුණා. මෙම ඝාතනයට අදාළව බන්දු සහ මාධව නැමැති පියපොතු දෙදෙනා පදිංචිව සිටින කඩවත කිරිල්ලවල නිවස පොලිසිය විසින් සෝදිසි කර ඇති අතර ඒ වන විටත් ඔවුන් නිවෙස්වලින් පලා ගොස් තිබුණා. ඩෑන් ඝාතනය මේ පියපුතු විසින් මෙහෙවා ඇති බවට මේ වන විටත් වෙඩික්කරු පාපෝච්චාරණය කර තිබෙනවා. ඩෑන් ප්‍රියසාද් විසින් පසුගිය දිනවල විදේශගතව සිටින පාතාල කල්ලි දායකයන් දිවයිනට රැගෙන එන ලෙසට බල කරමින් පෝස්ටර් ව්‍යාපාරයක්ද සිදු කර තිබුණා. ඒ හේතුවෙන් කංජිපානි ඉම්රාන් දෙමටගොඩ චමින්ද සහ බටුවත්තේ චාමර නැමැති අපරාධකරුවන් රැසකගේ මරණ තර්ජන එල්ල වී තිබූ බවද වාර්තා වුණා. එසේම බටුවත්තේ චාමර නැමැති විදෙස්ගත මද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රතිවාදියෙකු වන මෝදර නිපුණ හා කෝපි කඩේ ටෙලිනාට්‍යයේ ප්‍රසිද්ධ චරිතයක සිටි රංගන ශිල්පියෙකුගේ පුත්‍රයා වන චමිල නැමැත්තා සමග සිටිමින් ඩෑන් ප්‍රියසාද් කටයුතු කිරීම නිසා බටුවත්තේ චාමරගේ ප්‍රධාන ඉලක්කයක් බවට ඩෑන් ප්‍රියසාද් පත්වමින් සිටි බවද පැවසෙනවා. ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරමින් වෙඩි තැබීමේ සිදුවීම ගැන ඔහුගේ බිරිඳගේ මව මෙසේ පවසා තිබේ. බෑනයි දුවයි ළමයි 3 දෙනයි ආවා. රතිඤ්ඤපත් වුණා වගේ වෙඩිපත් වුණා. අපි හිතුවේ රතිඤ්ඤ කියලා. වෙඩි තියන්න ආවායව අපි දැක්කේ නෑ. සද්ද විතරයි ආවේ. බෑනට වෙඩි වැදිලා එයා වැටිලා හිටියා. මොකක් වුණාද කියලා දන්නේ නැහැ අපි. අපි කියන්නේ මේකට සාධාරණයක් ඉටු කරන්න කියලා. කෙසේ වෙතත් මෙම ඝාතනය සැලසුම් සහගතව සිදු කළ එකක් බව නම් හොඳින්ම පැහැදිලි. මෙහි ප්‍රධාන සැකය නම් ඩෑන් ප්‍රියසාද් සිය ඥාතී නිවසේ භෝජන සංග්‍රහයට පැමිණීම පවා අපරාධකරුවන් කල්තියා දැනගෙන සිටීමයි.
ඩෑන්ගේ බිරිඳගේ නැගණිය එම නිවසට ඩෑන් එන බව සැමියාට පවසා ඇති අතර සැමියා පුලී ඝාතකයන් යොදා ඔහුව ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වෙනවා.